පිරිමියෙක් චීට් කරන එකයි ගැහණියෙක් චීට් කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. කට්ටිය පනින්න නැතුව අහගෙන ඉන්න. මොකද කියන්න තියෙන්නේ කියලා. පිරිමියෙක් චීට් කරොත් ඌ චීට් කරන්නේ උගේ ඇඟට ඕන හින්දා උගේ හිතට ඒ වෙලාවට ආපු ආවේගෙට ඌට උගේ ප්‍රෙෂර් එක උගේ ඉම්පල්ස් කියන දේ ඌට කන්ට්‍රෝල් කරගන්න බැරි නිසා ඌ ඒක චටපටස් ගාලා රිලීස් කරලා දැම්මා. ඌ රෑ කරා නම් උදේ වෙනකොට ඌට මේම කරද්දි ඒ කෙල්ල අමතක වෙනවා. අමතක කරන්නත් පුළුවන්, අමතක වෙලා වෙන්නත් පුළුවන්, right? නමුත් කෙල්ලෙක් එහෙම නෙවෙයි. කෙල්ලෙක් චීට් කරොත්, ගැහණියෙක් චීට් කරොත්, ගැහණියෙක් just ඉම්පල්ස් වලට චීට් කරන්නේ නැහැ. නිකන් මේ ආවේගයට චීට් කරන්නේ නැහැ ගැහණු කියන කට්ටිය. ගැහණියෙක් චීට් කරොත්, ගැහණියෙක් චීට් කරන්නේ ඇඟෙන් හිතලා නෙවෙයි. හાર્ට් එකෙන් හිතලා සහ ඔළුවෙන් හිතලා. ඒතකොට ඒක ටිකක් ඩේන්ජරස් පිරිමියෙක් චීට් කරනවට වැඩිය. මොකද එහෙම කරන චීටිං එකක් පිරිමියෙක්ට වදින ප්‍රමාණය way more than ගෑණියෙක්ට පිරිමියෙක් චීට් කරන වදින විදියට වැඩිය. මොකද පිරිමියෙක් චීට් කරොත් ඌ නිකන් ඒක ඌට ආසාව ඇති වුණා, ඌ ඒක කරලා දැම්මා. That's it. එතනින් එහාට දෙයක් නැහැ. ඌට ඒ කෙල්ල හිටියත් එකයි නැතත් එකයි. නමුත් රිසර්ච් ස්ටඩීස් වලට අනුව හැම කෙල්ලෝ 5 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ම ඒගොල්ලෝ ඒ චීට් කරන ඒ පිරිමියත් එක්ක ඉමෝෂනලි බැඳීමක් ඇති කරගන්නවම තමයි. පිරිමි එහෙම නෙවෙයි. පිරිමිගේ ඉමෝෂනල් බැඳීමක් නැහැ. just a fucking physical බැඳීමක් විතරයි තියෙන්නේ. උන්ට අවශ්‍ය දේ කරා උන් එතනින් අතෑරියා. ආයවොත් ආයෙත් කරලා දැම්මා එච්චරයි. නමුත් ගැහණියෙක් එහෙම නෙවෙයි. ගැහණියෙක් හොඳට හිතලා හાર્ට් එකට අරගෙන බ්ලඩ් වලට අරගෙන මොලෙන් ප්‍රොසෙස් කරලා තමයි චීට් කරන්නේ. යන්නේ ඔය දෙකයි වෙනස. ඔගේ ඉන්න කට්ටිය සමහර විට නෑ ඇත්තටම දන්නවලු.